ඉතින් මේ තියෙන්නේ මම YouTube එකට මීට පාසකට විතර කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්. ඉතින් මේ වෙද්දි මේ වීඩියෝ එකට views ලක්ෂයටත් වැඩිය ගිහින් තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මෙන්න මේ views ලක්ෂයට YouTube එකෙන් මට කොච්චර මුදලක් ගෙව්වද කියන එක ගැන. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට හම්බුන revenue එක වගේම මේ වීඩියෝ එකේ CPM එක සහ RPM එක වගේම මේ වීඩියෝ එකේ තවත් analytics ගැන අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් ඒ වගේම මේ වගේ ලොකු views count එකකට මම මේ වීඩියෝ එක අරන් යන්න කරපු tips ගැනත් මම මේ වීඩියෝ එකේ අවසානයේදී කියනවා. ඉතින් ඒක නිසා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නත් කියලා මතක් කරනවා. එහෙනම් වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා අමතක නොකරම ඔයාගේ ලයික් එකත් මේ වීඩියෝ එකට දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම තාමත් අපේ channel එක subscribe නොකරපු අය අනිවාර්යයෙන්ම මෙන්න මේ පහතින් තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press දාලා තියාගන්න. හරි එහෙනම් තවත් කතාවනේ නේ අපි යමු වීඩියෝ එකට. Go, 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 go. ඉතින් අපි මේ වීඩියෝ එකේ revenue එක බලන්න කලින් YouTube එක විසින් මට මේ වීඩියෝ එකට කොච්චර මුදලක් ගෙවන්න ඇතිද කියලා ඔයාට හිතන දේ මේ දැන් පහල comment box එකේ comment එක විතර දාන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් දැන් අපි මේ වීඩියෝ එක පටන් ගමු. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ YT Studio එක open කරගෙන මෙන්න මේ වීඩියෝ එක select කරගෙන තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකට තමයි මට views ලක්ෂයටත් වැඩිය අවිල්ල තිබ්බේ. ඉතින් මේ වීඩියෝ එකේ මුලින්ම අපි revenue එක ගැන කතා කරන්න කලින් මේ වීඩියෝ එකේ analytics ගැන පොඩ්ඩක් බලමු. ඉතින් මුලින් බලා ගන්න පුළුවන් මේකට දැනට තියෙන views count එක. ඉතින් මේ වෙද්දි මේ වීඩියෝ එකට දැනට views 135500ක් වගේ ලොකු views count එකක් ඇවිල්ලා තිනවා මේ වෙද්දි. ඉතින් මේ දෙවෙනිට මට මේකට ඇවිල්ලා තියෙන watch time ගන්න බලන්න පුළුවන්. මට මේ වෙද්දි මේ වීඩියෝ එකට watch time 3800ක් වගේ ඇවිල්ලා තිනවා. ඔයාලට බලා ගන්න මේ වෙද්දි මට මේ වීඩියෝ එකට subscribers ලත් 4300කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් තියෙන්නේ අපේ estimate revenue එක. ඉතින් අපි වීඩියෝ එකේ අන්තිමේට මේ revenue එක බලමු. ඉතින් මේ දකුණු පැත්තට આવත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකට views එන විදිය බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙත් මේ වීඩියෝ එකට views එනවා. ඉතින් ඔයාලට ඒ ගැන මෙන්න මෙතනින් පොඩි idea එකක් ගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි එහෙම මෙන්න මේ විදියට මේ reach කියන tab එකට move වෙමු. ඉතින් reach කියන tab එකට આવත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ impression එක 755900ක් වගේ මෙන්න වගේ ලොකු impression එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වීඩියෝ එක 7,55,000කට ආසන්න ප්‍රමාණයක් සජෙස්ට් කරලා තියෙනවා. ඉතින් impression click through rate එක බලා ගන්න පුළුවන් මෙන්න විදිහට 15.3ක්. ඊට පස්සේ මෙන්න විදිහට ආයෙමත් මේක views count එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපිට මෙන්න මේ tab එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි engagement කියන tab එකට move වුණොත් බලා ගන්න පුළුවන් මේකේ ආයෙමත් මෙතන average view duration එක විදිහට විනාඩියයි තප්පර 40ක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ආයෙමත් මෙන්න audience කියන tab එකට එනවා. ඉතින් මෙන්න මේ විදිහට යටට આવත් මේ audience එක බලලා තියෙන device එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනට આવත් බලා ගන්න පුළුවන් මොන country එකේ කට්ටියද වැඩිපුරම මගේ වීඩියෝ බලලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 94.5%ක්ම ශ්‍රී ලංකාවේ audience එක තමයි මේ වීඩියෝ බලලා තියෙන්නේ. ඊට පස්සේ 0.6ක් ඉන්දියා audience එක බලලා තියෙනවා. ඊට පස්සේ 0.4ක් කුවේට් audience එක බලලා තිනවා. ඊට මෙන්න වගේ තවත් country කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් වැඩිපුරම views මට අවිල්ලා තියෙන්නේ අපේ ලංකාවේ audience එක. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ analytics ගැන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න මම දැන් audience tab එකෙන් මෙන්න මේ revenue කියන tab එකට move වෙනවා. ඉතින් ඔන්න movement of the through. ඉතින් දැන් ඔය බලන්න යන්නේ YouTube එකෙන් මට කොච්චර මුදලක් ලැබිලා තියෙනවද කියන එක ගැන. ඉතින් අපි ඒක බලන්න කලින් මේ වීඩියෝ එකේ CPM එක සහ RPM එක මොන වගේද කියලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන video performance කියලා මෙන්න මේ වගේ tab එකක් තියෙනවා. ඉතින් මෙතනින්ද අපිට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ RPM එක. ඉතින් සරලවම RPM එක කියන්නේ YouTube එකෙන් අපිට views 1000කට කොච්චර මුදලක් ගෙවනවද කියන එක ගැන. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් revenue per 1k views. ඉතින් මෙන්න මේ විදිහට මට views 1000කට YouTube එකෙන් ගෙවන්නේ $0.39. ඉතින් $0.39ක් කියන්නේ ඇත්තටම ගොඩක්ම පොඩි මුදලක්. ඔය ඉතින් දැන් අපි බලන්න යන්නේ මේ වීඩියෝ එකේ CPM එක. ඉතින් මෙන්න මෙතනින් තමයි අපිට CPM එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සරලවම CPM එක කියන්නේ මෙන්න මේ advertisement වලින් අපිට views 1000කට කොච්චර මුදලක් ගෙවනවද කියන එක ගැන. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් මේ advertisement වලින් මට CPM එක විදිහට $1.04ක් ගෙවනවා. ඉතින් ඔන්න movement of the through. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් බලන් හිටපො මේ views ලක්ෂයකට මට YouTube එකෙන් කොච්චර මුදලක් ලැබෙනවද කියන එක ගැන. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මට YouTube එකෙන් මෙන්න මේ වගේ ලොකු views count එකකට ගෙවලා තියෙන්නේ $51.9.3. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ $51ක් කියන්නේ ශ්‍රී ලංකන් රුපියල් වලින් රුපියල් 16000ක් වගේ මුදලක්. ඉතින් මෙන්න මේ වගේ ලොකු views count එකකට මට YouTube එකෙන් සාමාන්‍යයෙන් රුපියල් 16000ක් වගේ ගෙවලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ පොඩි මුදලක් තමයි YouTube එකේ මට ගෙවලා තින්නේ අච්චර views count එකකට. ඉතින් මොකද කිව්වොත් මම මේ වීඩියෝ එක හදලා තින්නේ ශ්‍රී ලංකාවේ audience එක target කරලා. ඉතින් ශ්‍රී ලංකාව කියන්නේ CPM එක සහ RPM එකේම ගොඩක්ම අඩු countries. මෙන්න මේ වගේ countries වලට හැදුවම මෙන්න වගේ අපිට ගොඩක්ම අඩු revenue එකක් තමයි views කොච්චර ගියත් බලා ගන්න පුළුවන්
පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝ එක මම හදලා තියෙන විනාඩි 4.55ක් වගේ පොඩි ගාණක්. ඉතින් සාමාන්‍යයෙන් මම මේ වීඩියෝ විනාඩි 8ට වැඩියෙන් හැදුවනම් මේක තව දෙගුණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ඩොලර් 100ක් විතර මේ වීඩියෝ එක හොයන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔයගේ පොඩි රීසන් ටික තමයි මෙන්න වගේ අඩු මුදලක් අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙච්චර මහස් වෙලා හදපු මේ වගේ ලොකු views count එකක් ගිය වීඩියෝ එකටත් YouTube එකෙන් අපිට ගෙවලා තියෙන මේ වගේ ඩොලර් 51.93. ඉතින් ඔයා මේ වගේ නෙමෙයි ඔයා foreign audience එක ටාගට් කරලා මේ වගේ ලොකු views count එකක් ගියොත් එහෙම ඔයාට මීට වඩා 5 ගුණයකින් විතර ගොඩක් හොඳ revenue එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මම මේ වීඩියෝ එක මේ වගේ ලොකු views count එකකට අරන් යන්න මොනවද කරේ කියලා. ඉතින් දැන් අපි බලමු ඒ tips මොනවද කියලා. ඉතින් මුලින්ම thumbnail එකක් හදද්දි ගොඩක් ලස්සන ඒ කියන්නේ viewers ලට click කරන්න හිතන ඉතින් ගොඩක් හොඳ ලස්සන thumbnail එකක් හදන්න. ඉතින් ඒ වගේම ඔයා දාන title එක. ඉතින් title එක දාද්දි ගොඩක් සරල විදිහට viewers ලට කියවන්න හිතන හොඳ title එකක් දාන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මොකක් හරි trending topic එක peak වෙච්ච කාලයකට අන්නේ trending topic එක අනුව ඒ topic එක පාදක කරගෙන හොඳ වීඩියෝ එකක් හදන්න. ඉතින් මෙන්න ඔයගේ trending topics වලට හදන videos අනිවාර්යයෙන් මෙන්න ඔයගේ viral වෙනවා. ඉතින් ඔන්න ඔයගේ tip ටිකක් තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මට අවසානයේදී ඔයාලට කියන්න තියෙන්නේ ඔයාගේ වීඩියෝ වල views එන්නේ කියලා ඔයාගේ channel එක අතහැරලා දාන්න තු දිගටම ඔයාගේ videos හදන්න ඔයාගේ contents දිගටම හදන්න. ඉතින් කවදා හරිම ඔයාගේ channel එකත් ගොඩ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ channel එකවත් මීට වඩා ගොඩක් හොඳ මුදලක් හොයන්න පුළුවන්. ඒක නිසා දිගටම content create කරන්න කියලා මම මතක් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකම ආ මොන හරි අලුත් දෙයක් දැනගත්තා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න තියෙන දේවල් පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාගේ YouTube ගැන ඉන්ටරෙස්ටිං ඔයාගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe නොකරපු අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පහතින් තියෙන subscribe button එක click කරලා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අපි මේ වගේ තවත් අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකන් හැමෝටම සුබම සුබ දවසක්.